Romania 2026 update. ඉතින් අයිබෝවන් හැමෝම් පිළිගන්න මගේ YouTube channel එකට මට වීඩියෝ එකක් දාන්න බැරි වුණා මේ ළඟදී. මේ ගොඩ කාලෙකින් තමයි ඔයාලට වීඩියෝ එකක් දාන්නේ. අද මේ වීඩියෝ එක රුමේනියාවේ ඉන්න ලංකාවේ අයට සහ රුමේනියාවේ දැනට ඉන්න ලංකාවේ අයට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් වෙයි. ස්කිප් කරන්න නැතුව බලන්න. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඉල්ලීගල් වෙලා ඉන්න ලංකාවේ ඉන්න අයට ඩොකියුමන්ට් හදන්න පුළුවන් මේ අවුරුද්දේ දෙසැම්බර් වෙනකන් ඒ ගැන සහ වර්කින් වීසා වර්ග දෙකක් රුමේනියානු රජය විසින් හඳුන්වලා දීලා තියෙනවා. ඒ දේ ගැන සහ මම ඔයාලත් එක්ක අද කතා කරන්න යන්නේ. ගොඩක් අයගේ කතාවක් යනවා මයි 22කින් පස්සේ ජොබ් එකකින් අයින් වෙද්දි රිලීස් ලෙටර් ඕන නැහැ කියලා. මේ දේවල් ගැන තමයි මේ වීඩියෝ එකෙන් අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ. ගොඩක් කෙටියෙන් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ 2026 වෙනස් වුණු රුමේනියාවේ නීති ගැන තමයි මේ වීඩියෝ එකෙන් සරලව මම ඔයාලත් එක්ක අද කතා කරන්නේ. ඉතින් මම ඔයාලත් එක්ක මුලින්ම කතා කරන්නම් රුමේනියානු රජය විසින් අලුතෙන්ම හඳුන්වලා දීපු වීසා වර්ග දෙක මොකක්ද කියන්න. රුමේනියානු රජය විසින් වර්ක් පර්මිට් ප්‍රොසෙස් එක ඩිජිටල් කරලා තියෙනවා. ඒ කියන්නේ එතකොට වර්කින් රුමේනියා ප්ලට්ෆෝම් එක හරහා තමයි මේ දේවල් වෙන්නේ. ඇත්තටම එහෙම කරන්න හේතුව තමයි ෆේක් ඒජන්ට්ලා සහ ඩොකියුමන්ට් වල වැරදි තියෙන නිසා තමයි මෙයාලා මේක ඩිජිටල් කරලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ෆේක් ඒජන්ට්ලට සහ හෝර ඒජන්සි වලට ජොයින් වෙන්න අමාරුයි මේ සිස්ටම් එක හරහා. මෙයාලගේ රජය විසින්ම තමයි මේක කරන්නේ. ඉස්සරහට සාමාන්‍යයෙන් වංචා වළක්වා ගැනීම තමයි මෙයාලගේ මං හිතන්නේ අරමුණ වෙන්නේ. ඇත්තටම මෙයාලා හඳුන්වලා දීපු වීසා වර්ග දෙක තමයි පළවෙනි එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ ස්කිල් එකට මෙයාලා වෙනම වීසා එකක් ගහනවා. ඒක තමයි DAM 1 සහ DAM 2 කියන වීසා කැටගරිස් දෙක තමයි රුමේනියානු රජය විසින් 2026 අලුතෙන් මේ හඳුන්වලා දීපු වර්ක් වීසා දෙක. එතකොට DAM 1 කියන වීසා එක යටතේ යාලා එක දෙන්නේ සාමාන්‍යයෙන් ස්කිල් කුසලතාවක් තියෙන අයට තමයි අන්ස්කිල් අයට තමයි DAM 2 කියන වීසා එක මෙයාලා හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට ඒ වීසා කැටගරිස් දෙක තමයි 2026 අවුරුද්දේ අලුතෙන්ම ආපු වීසා කැටගරිස් දෙක. නැත්නම් මේ දේ හොඳ වැඩක්. සාමාන්‍යයෙන් හොරුන්ට පොඩ්ඩක් අමාරුයි මේ සිස්ටම් එක නිසා මිනිස්සුන්ට වංචා කරන්න වංචා සහ දූෂණ වළක්වන්න තමයි මේ රජය විසින් මේ වීසා කැටගරිස් දෙක හඳුන්වලා දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔයාලගේ පර්මිට් එකක් ඔයාලගේ ඒජන්සි එකකින් දෙනවා නම් ඔයාලා බලන්න අනිවාර්යෙන් ඉංග්‍රීසි වලින් සහ රුමේනියානු භාෂාවෙන් වර්ක් පර්මිට් එකේ දෙපැත්තේ තියෙන්න ඕන අනිවාර්යෙන්ම. දැන් තියෙන නීතියත් එක්ක ඔයාලා ඒක බලන්න. ඔයාලගේ ඒජන්සි එකකින් වර්ක් පර්මිට් එකක් දුන්නොත් රුමේනියන් වලින් සහ ඉංග්‍රීසි වලින් ඔයාලගේ විස්තර ඒව හරියට දීලා තියෙනවද කියලා ඒකත් මේ අවුරුද්දේ අලුතෙන් හඳුන්වලා දීපු නීතියක්. ඒක අනිවාර්යෙන් තියෙන්න ඕන ඉංග්‍රීසි සහ රුමේනියන් භාෂාවෙන්. එතකොට ඊළඟට අපි කතා කරන්න යන්නේ කියන්නේ ඩොකියුමන්ට් නැතුව, ඒ කියන්නේ ඩොකියුමන්ට් මෙහෙ ඇවිල්ලා ජොබ් එකකින් මාරු වෙලා මොකක් හරි ප්‍රශ්නයක් නිසා වලට TRC කාඩ් එක මාස 3 ඇතුළත අලුත් කරගන්න බැරි වෙලා ඒ වගේ ප්‍රශ්නයකට ඔයාලා මුහුණ පාලා ඉන්නවා නම් ඔයාලට මේ අවුරුද්දේ දෙසැම්බර් මාස වෙනකන් මෙයාලා කාලය දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට ඩොකියුමන්ට් අලුත් කරන්න. එතකොට ඔයාලා බය වෙන්න එපා. ඔයාලගේ ඩොකියුමන්ට් නැහැ කියලා ඔයාලට අලුත් කරගන්න පුළුවන් ඉමිග්‍රේෂන් ඔෆිස් එක හරහා ඔයාලගේ විස්තර දීලා. මේ කියන්නේ නීත්‍යානුකූලව මෙහෙට ඇවිල්ලා ඩොකියුමන්ට් එක්ස්පයර් වෙලා ඉන්න අයට විතරයි. නැතු ඉල්ලීගල් ක්‍රමයකින් මෙහෙට ඇවිල්ලා ඩොකියුමන්ට් හදාගන්න එහෙම දෙයක් නෙමෙයි. ලීගල් විදියට ඇවිල්ලා ඔයාලගේ ඩොකියුමන්ට් එක්ස්පයර් වෙලා තියෙනවා. ඔයාලට මේ අවුරුද්දේ දෙසැම්බර් වෙනකන් මෙයාලා කාලය දීලා තියෙනවා ඔයාලගේ ඩොකියුමන්ට් අලුත් කරන්න. එතකොට ඒකත් රුමේනියාවේ ඉන්න අයට ගොඩක් සතුටු ආරංචියක් මම හිතන විදියට. ඒක ඇත්තටම මගේ යාළුවෝ දෙතුන් දෙනෙකුත් එහෙම හදලා තිබ්බා. එයාලගේ ඩොකියුමන්ට් එක්ස්පයර් වෙලා ඔයාලා හොරාට හිටි ඊට පස්සේ දැන් මේ නීතියත් එක්ක එයාලා ඒව රිනිව් කරලා අලුතෙන් හදලා දැන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලා ලංකාවේ ඉඳන් රුමේනියාවට එනවා නම් අනිවාර්යෙන් ෆොරින් වර්කර්ස්ලා ගන්න
එම්ප්ලොයර් රෙජිස්ටර් වෙලා ඉන්න ඕන සහ ඔයාලන ඒජන්සිය රෙජිස්ටර් වෙලා තියෙන්න ඕන අනිවාර්යෙන්. ඒක ඒජන්ට්ලා ගැන සැලකිලිමත් වෙන්න ඔයාලා අනිවාර්යෙන් එහෙම මුදලක් වැය කරලා මෙහෙ ඉන්නව නම් ඒ දේවල් ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. ඇත්තටම ගොඩක් හොරු තමයි ඉන්නේ. ඒක නිසා තමයි මම ඔයාලට ඒ දේ ගැන කිව්වේ. ඉතින් ඇත්තටම මැයි 22කින් පස්සේ රිලීස් ලෙටර් ඕන නැහැ කියලා කතාවක් ගියා. ජොබ් එකට යද්දී අලුතෙන් ජොබ් එකකට යද්දී ජොබ් එක මාරු කරද්දී රිලීස් ලෙටර් ඕන නැහැ කියලා කතාවක් ගියා. මැයි 22කින් පස්සේ. ඉතින් ඇත්තට මේක ඇත්තක් නෙමෙයි. ඒක බොරු. රිලීස් ලෙටර් සාමාන්‍යයෙන් ඉස්සර වගේම ගොඩක් ආයතන වලින් රිලීස් ලෙටර් එක අනිවාර්යෙන් බලනවා. මම දන්නේ මෙයාලා මේ රුමේනියානු රජය නීත්‍යානුකූලව තාම එයාලා කියලා නැහැ මෙහෙම රිලීස් ලෙටර් ඕන නැහැ ඔයාලට මෙහෙම ජොබ් එකට මාරු වෙද්දි කියලා. ඉස්සර වගේම තාම රිලීස් ලෙටර් එක ගොඩක් ආයතන වලින් ඉල්ලනවා. ඇත්තටම රිලීස් ලෙටර් එක අනිවාර්යෙන් ඉල්ලනවා. ඒ නිසා ඔයාලා රිලීස් ලෙටර් ඕන වෙන්නේ නැහැ කියලා ජොබ් එකෙන් අයින් වෙන්න යන්න එපා. ඒක තාම එයාලා නිල වශයෙන් දැනුම් දීලා නැහැ මේ වෙනකන්. ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැහැ. ඒක මම හරියටම දන්නේ නැහැ. ඒක එහෙම මොකක් හරි දෙයක් තිබ්බොත් මම අනිවාර්යෙන් ඔයාලට වීඩියෝ එකකින් ගේන්නම්. එතකොට දැනට ඒක තමයි තියෙන තත්ත්වය. ඉතින් අද මම මේ කතා කරපු දේවල් ඇත්තටම ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති. සාමාන්‍යයෙන් මේ කතා කරපු දේවල් රුමේනියාවේ ඉන්න කෙනෙක්ට හෝ ලංකාවේ ඉඳන් රුමේනියාවට එන්න ඉන්න කෙනෙක්ට අනිවාර්යෙන් වැදගත්. මම ඔයාලට මේ දේවල් කෙටියෙන් තමයි පැහැදිලි කරේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනම් කමෙන්ට් එකක් දාන්න. ඒ ප්‍රශ්න වලට මම අනිවාර්යෙන් ඔයාලට උත්තර දෙන්නම්. එහෙනම් ඔයාලගේ කවුරු හරි යාළුවෙක් ඉන්නවා නම් මේ දේවල් ගැන දන්නේ නැති යාළුවට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. bell icon එක click කරන්න. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. හැමෝටම සුබ දවසක්.